අදත් මේ channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මාසෙකට විතර පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. ටිකක් පරක් වුණා මොකද අලුත් වැඩක් කරන ගමන් ඉන්නේ. හරිනම් මේ වීඩියෝ එක වෙනුවට වැටෙන්න තිබ්බේ මේ වීඩියෝ එක තමයි. කොහොම හරි මේ වීඩියෝ එක ටිකක් පරක් වුණා මේ තව ටික දවසකින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැටෙයි. ඉතින් මේ වීඩියෝ එක වැටෙනකන් මේක බලන්න මේ එච්චර ලොකු වීඩියෝ ගන්න නෙමෙයි. මොකද ආයේ මං පොණ්ඩෙක් ගාව සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. මේ අද ඒකේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මං ඔයාලට පොණ්ඩෙක පෙන්නන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට අලුත් මාළුවෙක්ගේ වීඩියෝ එකක් තමයි ගේන්න හිතන් ඉන්නේ. ඒක ඔයාලට බලන්න පුළුවන් වෙයි ඉක්මනට. අද ගෙනාවේ පොණ්ඩෙකේ වීඩියෝ එකක්. මේ වගේ වෙන වීඩියෝ එකක් මම මීට කලිනුත් කරා. ඒත් ආපහු දැන් එතන සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒක වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. මේක ඉච්චර ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. මේකට පස්සේ ගේන වීඩියෝ ගන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මම අලුත් මාළුවෙක් ගෙනාවා. ඒකත් ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් කොහොම හරි අපි යමු එහෙනම් අද ගෙනාපු වීඩියෝ එක බලන්න. මේ Aqua Vibes එකේ ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේන ඇති කොහොමද පොණ්ඩෙක් ගාව තියෙන්නේ කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මුලදී කිව්වට මෙතන මොකුත් හිටවන්නේ නැහැ කියලා. ඉතින් මේ හිටවලා වෙච්ච දේ තමයි පේන ඇති පැල සෑහෙන්න වැවිලා. ටැංකිය ගාවට යන්න ඉඩකුත් නැහැ. දැලත් පහත් වෙලා ඔයගොල්ලන්ට පේන ඇති. දැල හදන්නත් ඕනේ. මෙතන වල එලි බෙහෙලි කරලා ගන්න ඕනේ. ඒ ටික තමයි කරන් තියෙන්නේ. වෙන දේ වලනේ මේ සේරම මෙතන අයින් කරනවා. ඔයාලට මතකද කලින් වීඩියෝ එකේදී මම කරපු දේ මෙතන සම්පූර්ණයෙන්ම මුකුත් හිටවන්න නැතුව නිකම්ම තියලා තිබ්බා. ඒ විදිහට මේ සේරම ටික අයින් කරන්න තමයි හදන්නේ. මේ පොතෝස් වල ඔයගොල්ලන්ට පේන ඇති ගිහිල්ලා තියෙනවා. පැල සෑහෙන්න තියෙනවා ඔයාලට පේන ඇති. මෙතනත් පැලයක් ගිහිල්ලා තියෙනවා. ඒ පැල ටික ගන්නවා. පැල ටික අරන් අනිත් පැල සේරම අයින් කරලා දානවා. එකක්වත් තියන්නේ නැහැ. පොතෝස් පැල ටික ගන්නවා. පොතෝස් මේ තව පැලයක් මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මෙතන තියෙන ඔයාලට පේන ඇති. තාප්පෙ දිගේ යන්න දාලා තියෙන්නේ මේ ඒක මේ ටැංකිය පැත්තේ මේ පැත්තට අරගන්න ඕනේ. ඒක බලමු. ඔයාලට පේන ඇති මුල් ගිහිල්ලා තියෙනවා. තාප්පෙ දිගේ මෙන්න මේ පැත්තේ තව එකක් තියෙනවා. ඒක මෙහෙම දිගේ අරගන්න ඕනේ මේ පැත්තට. ඒක බලමු. මාල් ටිකක් තියෙනවා ඔයාලට පේන ඇති. ටැංකිය මැද ගන්නත් ඕනේ. පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. පේන ඇති. ඩීසල් බැඳිලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මේ සේරම සුද්ධ කරලා දාන එක තමයි කරන් තියෙන්නේ. මේ දැල හදන වැඩේ නම් අද වීඩියෝ එකෙන් ගේන්න බැරි වෙයි. ඒක මම මේ හදන්න ඕනේ. දැල උඩින් ගලවලා මෙතන මේ ටැංකියටම ෆ්‍රේම් එකක් ගහලා දාන්න කියලා තමයි බැලුවේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මෙතන ඉඳන් ඔයගොල්ලන්ට මේක සුද්ධ කරන වීඩියෝ එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට තව වීඩියෝ ටිකක් එන්න තියෙනවා. ඒ වීඩියෝ ටිකත් ඔයගොල්ලන්ට ඉක්මනට දාගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් වීඩියෝ එකට යමු.
ඉතින් ඔයාලා දකින්න ඇති මම සම්පූර්ණයෙන්ම වගේ තිබ්බ දේවල් ඔක්කොම මේ හරි අයින් කරගත්තා. නෑ ඒ හරි මුත් ආයේ හිටවන්නේ. ඊට පස්සේ දැල හදන වැඩේ තියෙනවා. ඒක මේ වීඩියෝ එකෙන් ගේන්න පුළුවන් වේද බැයිද කියලා හරියටම කියන්න බෑ. අපි ඒක බලමු. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් පොතෝස් වල ටික. මෙන්න ඔයගොල්ලන්ට පේනවා නේද පොතෝස් වල මෙතන තියෙනවා. දැන් සෑහෙන්න හැදිලා තියෙන මේ ටික. දැන් කොහම හරි මෙතන සේරම අයින් කරගත්තා. මෙතනට මොකද කරන්න කියලා තාම හරියටම අයිඩියා ගන්න නැහැ. කොහොම හරි මම දැන් සුද්ධ කරා. මෙතන ආයි මුකුත් හිටවන්නේ නැහැ. ඒක ෂුවර්. ආයේ මේ ජම්බු ගහේ අතු දෙක තුනක් කපන්න තියෙනවා. ඒ ටිකත් කපලා මෙතන මොකක් හරි කරොත් මම ඒකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට වීඩියෝ එක එතනින් ඉඳන් තමයි ඔයාලට ආයෙ බලන්න වෙන්නේ. දැන් මේ ටික මම මොකක් හරි කරන්න ඕනේ. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කොහොමද තියෙන්නේ කියලා. මේ බිම හදාගන්න වැඩේ තමයි කරේ. මේ හරි මඩ වෙන නිසා මම මේ චිප් ගල් වගේ හදාගත්තා. බෝතල් සෙල් ටික මෙතන තියෙනවා. මේ ටිකට මොකක් හරි කරන්න ඕනේ. ඔහොම තියලා හරියන්නේ නැහැ. ඒක මොකක් හරි කරන්න ඕනේ. දැන් මෙතන වැඩ ටික නම් ඉවරයි. මෙතන දැල හදන වැඩේ තමයි තියෙන්නේ. මේ මම බැලුවේ දැන් දැල මම කොහොමත් ෆ්‍රේම් එකක් ගහලා ටැංකිය උඩින් දාන්න හිතන් ඉන්නේ මේ ටිකේ. මෙහෙම දාන්න හිතාගෙන ඉන්නේ. මේකට උඩින් ෆ්‍රේම් එකක් ගහලා පොන්ඩ් එකටම ඇඩ් කරන්න තමයි හිතන් ඉන්නේ. එතකොට මේ සේරම ටික උඩ තියෙන ඒවා ඔක්කොම අයින් වෙනවා. ඉතින් ඒක දැම්ම කරන්න වෙන්නේ නැහැ. ටික දවසක් යයි. එතකන් මේ දැල දැන්ට හදලා දාන්න කියලා තමයි බැලුවේ. මෙහෙම තියෙනකොට අවුල් හින්දා කොහොමත් තව ටික දවසක් යයි මේ වැඩේ ඉවර කරන්න. දැන් මේ වැඩේ කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ලොකු දෙයක් කරන්න නැහැ. වැඩි ඔක්කොම ඉවර කරපු නිසා ඒකත් හදාගෙන ඉවරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු දෙයක් කරේ නැහැ. මම මේ පොඩ්ඩක් හදාගත්ත දැල මේ උඩ කොළ එහෙම වැටලා තිබ්බා. ඒ ටික අයින් කරලා මේ පොඩ්ඩක් විතර හදාගත්තා. මේ දැල හරියන්නේ නැහැ. මේක මෙතනින් අයින් කරන්න වෙනවා. ඔයාලට පේනවා ඇති මේ දැල් දෙකක් දාලා තියෙන්නේ. එක දැලක් මේ ඉදිලා තියෙන්නේ. පේන ඇති ඔයගොල්ලන්ට මේ දැල ඉදිලා තියෙන්නේ. මේ දැල් දෙකක් දාලා ඉන්න තමයි ඔය ෂේප් එකේ තියෙන්නේ. මේක කොහොමම අයින් කරන්න ඕනේ මෙතනින්. මේක හරියන්නේ නැහැ මෙතනට. ඉතින් මේ දැල හදන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මම ඊගාට අරන් එන්නම්. පොන්ඩ් එකේ බොහෝ දුරට ඊගා වීඩියෝ එක මේ දැල හදන එක වෙයි. මේ අපි මේකට වෙනම ෆ්‍රේම් එකක් ගහලා දැල මේක උඩට සෙට් වෙන විදියට හදලා ගමු. මම හිතන් ඉන්නේ එහෙම තමයි. බලමු වැඩේ හරියයිද නැද්ද කියලා හරියට ෂුවර් නැහැ. පොන්ඩ් එක තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොළ රුදු පොඩ්ඩක් වටනවා. ඒ ටිකත් අයින් කරගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකේ ඔය දේවල් ටික තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ. එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඉස්සරහට අලුත් වීඩියෝ සෙට් එකක් එන්න තියෙනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ලොකු වැඩ වගේක් කරන්න තියෙනවා ඉස්සරහට. තව ටැංකිය වගේක් ගේන්නත් හිතාගෙන ඉන්නවා. මාළු ගේන්නත් හිතාගෙන ඉන්නවා. අපි බලමු. හොඳ මාළු කලෙක්ෂන් එකක් මේ channel එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ අද වීඩියෝ එකේ මේ ටික තමයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.